හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක්. ඉතින් මම අද මේ වෙලාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි කියන එක ගැන. අද වීඩියෝ එක හරහා අපිට කතා කරන්නට සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒ කාරණාව ගැන විතරක්ම මම මේ වෙලාවේදී කතා කරන්නට බලාපොරොත්තුකුත් තියාගෙන ඉන්නේ. ඉතින් තව දෙයක් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නටත් ලකලෑස්ති වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අපි මතක් කරන්නේ. ඉතින් කොහොමනත් තව දෙයක් අපි මේ වෙලාවේ කතා කරන්නට බලපෑමක් ඇති කරගෙන ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අපිට මතක් කරන්න ඕනේ. දිනෙත්මින් හංසනා මුණ ගැහෙන්නමයි ආවේ. හැබැයි දිනෙත්මින් ඉතින් කොහොම හරි මම තව දෙයක් මේ වෙලාවේ විශ්වාසයෙන්ම ඔයාට කියන්න බලාපොරොත්තු වෙනවා. ඔය දිනෙත්මින් හංසනාව එක් කරගෙන යනවා ඇත්තේ හංසනා කියන තැනට වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හංසනා මේ වෙලාවේ දිනෙත්මින්ට කියන දෙයක් තියෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම මේ දේ උනේ කොයි විදිහටද කියලා දැනගන්න හංසනාට උවමනාවක් තියෙනවා වෙන්නට හැකියාවක් ලැබෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නට හැකියාවක් උත්ථාපනය කරගත්තේ කියන කතාව ගැන මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්නට ලෑස්ති වෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් හංසනා එක්කන් යන්නේ හංසනාට මේ දේ කරේ කවුද කියන එක පෙන්වන්න වෙන්න පුළුවන් කියන කතාව තමයි අද මම ඔයාට මතක් කරන්නේ. ඒ විදියට එක් කරගෙන ගිහිල්ලා මේ වෙලාවේ හොඳින්ම මතක් කරන්න තැනක් තියාගෙන ඉන්නවා කියන ඒ කාරණාව ගැන තමයි අද මම ඔයාට කතා කරන්නට සූදානමක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේදී උත්සාහවන්ත වෙලා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන ඒ කාරණාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නටත් ලෑස්ති වෙලා ඉන්නේ. ඒක අපි මේ වෙලාවේදී පෙන්වා දෙන කාරණාවක් බවට තමයි හොඳින්ම පත් කරගෙන තියෙන්නේ කියන ඒ කාරණාව අපිට මේ වෙලාවේ මතක් කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා අපි මේ වෙලාවේ කතා කරන්නට අවධානයෙන්ම අවස්ථාවක් දීලා තියෙන්නේ කියන ඒ කතාව තමයි අද මේ වෙලාවේදී මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් කොහොම හරි ඒකත් එක්ක තව දෙයක් අපිට කතා කරන්න ඉඩකඩක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒක අපි මේ වෙලාවේ මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිනෙත්මින් මේ දේවල් හංසනාට පෙන්නන්නේ හංසනා නැතුව Tamanට ඉන්න බෑ කියන ඒ කතාව ගැන මේ වෙලාවේ තේරුම් ගත්ත දවසේ ඉඳන් කියන කාරණාව තමයි අපි මතක් කළ යුත්තේම.